අපට හම්බ වුණා විගණන වාර්තාව. ඒ විගණන වාර්තාවේ ඇතුලේ තියෙන්නේ මොනවද? සමාගම් කීපයක් තියෙනවා. එන්ටර්ප්‍රයිසස් කීපයක් තියෙනවා. ඒ එන්ටර්ප්‍රයිසස් කීපයේ අයිතිකරු කවුද කියලා බැලුවාම ABC කියලා තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි අපි ආරංචි කරලා බැලුවාම සල්ලි එකතු කරගන්නේ මේ නගර සභාව නැතුව නගර සභාව බලයට පත් කර ගැනීම වෙනුවෙන් නගර සභාවේ බලය පත් කර ගැනීමට වෙහෙසෙන කීප දෙනා තමයි මේක පිටිපස්සේ ඉන්නේ. අපි ගමු රීසා සාරු. රීසා ගත්තොත් එයාට තමයිලු මේ නගර සභාවේ නගරාධිපතිකම දෙන්න යන්නේ ඒගොල්ලෝ. ඉතින් අපි කියනවා රීසා සරුට්ටේ රෙයිව අද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් විභාග වෙමින් යනවා. මොනව සඳහාද? මේ පාකින් වලට අදාළ. ඒකේ ට්‍රැෆික් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉඳිමින් වෙන කට්ටිය ධම්මලා ඒ වෙන කට්ටියගේ නමින් තමයි මේ පාකින් ක්‍රියාවලිය යන්නේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා මේකේ පිටිපස්සේ ඉන්න. මේ නගර සභාව බලයේ නගර සභාවේ නගරාධිපති කරන්න රීසා සාරුක්ක මහන්සි වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. එයා ගැනත් හොයලා බලන්න. එයාගෙත් සමාගම් තියෙනවා. එයාගෙත් පාකින් ස්ලොට් තියෙනවා. මේ සියල්ල දැන් අල්ලස් කොමිසමේ එළිදරව් වෙමින් යනවා. තව කාරණයක් කියන්න ඕන මේ ඡන්ද සටනේ කොහෙවත් හිටියේ නෑ ඒගොල්ලන්ගේ නගරාධිපති කෙනෙක්. මුලින් ඒගොල්ලෝ හිටපු කැබිනට් ඇමතිවරයෙක්ගේ නමක් කී හිටියා. ඊට පස්සේ කෙනෙක්ව දැම්මා. ඒ කෙනා අපේ පළමු වරට තරඟ කරපු කාන්තාවකට පෙරදුනා. ඊට පස්සේ රීසා සාරුක්ක ගෙනාවා. රීසා සාරුට්ට අල්ලස් චෝදනාවක් ආවා. දැන් කාවද ඒගොල්ලෝ නගරාධිපති කරන්නේ? නගරාධිපතිලා 10ක් විතර ඉන්නවා නම් වශයෙන් ඉදිරිපත් වෙලා එක එක අය කියනවා නගරාධිපති කියලා. ඒ හැම කෙනාටම අර පාකින් ස්ලොට් වල ස්ලොට් අරගත්තු චෝදනා තියෙන උදවිය. ඉතින් ඒක නිසා අපි කියනවා අපේ පාලනය අපි ලයින් කරගත්තු පාලනය හරිම පැහැදිලි. අපට 48ක බලයක් දීලා තිනවා. ඒ බලයට තව 11 දෙනෙක් එකතු වෙන්න තියෙන්නේ. ඒ 11 දෙනාට වැඩි පිරිසක් අපිට සම්බන්ධ වෙලා අවසන්. ඒකයි මේ ස්ථිර වෙයිලා කියන්නේ. ඒ කාරණේ අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. අපිට තියෙන්නේ පළාත් පාලන කොමසාරිස්වරිය ඇවිල්ලා ඡන්දය ගැනීම පමණයි. ඡන්දය ගත්තට පස්සේ මෙතුමිය නගර සභාවේ නගරාධිපතිනිය ලෙස දිවුරනවා. ඉන් අනතුරු අපි මේ වැඩ තවත් කඩිනම් කරනවා. අංක ගණිතයේ ප්‍රශ්නේ තමයි 59ක් ඉන්න එපා බලය පිහිටවන්නේ. ඉතින් අපිට 59 ස්ථිර නම් 59ට එහා ගියප එකක් තියෙනවා හොඳේ. 59 ස්ථිර නම් ඉතින් මෙම හීනෙන් නගර සභාවේ නගරාධිපති වෙලා ඉන්න පුළුවන්. ඒ අයිතිය මෙතන කාටවත් තියෙන. හීනෙන් සිහිනෙන් පුළුවන් නගරාධිපති වෙන්න. ඒ අරෙන්න ඇත්ත නගරාධිපතිනිය තමයි මේ ඔයගොල්ලෝ ඉස්සරහ හිටගෙන ඉන්නේ. ඔය තියෙන දැන් ඒගොල්ලන්ට 29ක් නේද ඉන්නේ? ඈ ඔය 29වත් ඉතුරු වෙන්නේ නැහැ හොඳේ. බලන්න. ඔය 29 ඉතුරු වෙන්නෙත් නැහැ.